good morning මේ ඔයාගේ චැසියෝ මේක මේ මෙතන ගහලා තියෙන්නේ පිටිපස්සේ මෙතන වෙනම බට් එකක් ගහලා තියෙනවානේ මෙන්න මේ බට් එක ගහලා තියෙන එක ඒ දෙකම කපලා හදන්න ඕනේ ඒ පැත්තේ වම් පැත්තේ දකුණු අත පැත්තේ එතකොට මේක චැසිය හදලා තියෙනවා අපේ නේ බට් එකක් ගහලා ඒතර මෙතන ගහලා තියෙන එකකින් මේකෙන් මිලි 5ක වෙනසක් වෙලා තියෙනවා ඉස්සිලා තියෙන්නේ මේක මේක චේම්බර් එකකටවත් හරියට මේ එන්නේ නැහැ මොකද ඔක්කොම මුළු පරස් වෙනස් වෙලා තියෙන්නේ මේකේ. ඒතකොට අනිත් එක තමයි මෙතන මේ චැසිය මේ දිරලානේ තියෙන්නේ. මේ අනිත් ප්‍රශ්නේ තමයි දැන් ඔයාගේ වීල් හබ් වල මේ සෝරි පිටිපස්ස ඇක්සල් වල මේ බෑරින් යනවානේ. මේක දුණු මිටිය ඇම්බරිලා තියෙන්නේ. දැන් මෙහෙම ගත්තොත් එහෙම මම අර ක්ලෝස් වීල් එකක් දෙන්න පේනවනේ. චැසියත් ඒකද තියෙන අඟලක් විතර දුණු මිටි එළියේ තියෙන්නේ. මොකද මෙතන මේ බට් එක ගැහුවාට මේක හරියට මේ කකල් වලට එන විදිහට නෙමෙයි මේක හදලා තියෙන්නේ. ඒතකොට ඒ ප්‍රශ්නේම තියෙනවා මේ පැත්තේ. ඒතකොට දුණු මිටිය හරහට යන්නේ. දුණු මිටිය තියෙන්නේ හරහට. එතකොට ඩිෆරන්ෂල් එක හරියට අලයින් වෙන්නේ නැහැ. ඒකයි වාගේ මේ පිටිපස්සේ ඇක්සල් වල බෑරින් යන්න හේතුව. ඒතකොට දැන් මේ බක්කිය හයි කරාම බක්කියක් තියෙන්නේ ඇද වෙලානේ තියෙන්නේ. සෝරි මට ගලවන්න ඉස්සෙල්ලාට වීඩියෝ එකක් අරගන්න බැරිනවා දන්න නිසා. මේ වෙනන්නේ දැන් මේක හයි කරාට මේ මෙතනින් ගැලවිලා එළියට එනවා මේක. මොකද මේකත් අලයින් නැහැ. ඒතකොට දුණු මිටි දෙකත් අලයින් වෙන්න ඕනේ. අලයින් කරන චැසිය කපල ඉවරලා චැසිය අලයින්මන්ට් එකටම හදන්න ඕනේ. මේකේ මේ වම් අත පැත්තේ මේ මාක් කරලා තියෙන විදිහටම මේ ටෙම්ප්ලේට් එක කපලා මේකේ අයින් වෙනවා. අනිත් එක මේ පිටිපස්සේ මෙතන මේ මම දැන් ඇක්සිඩන්ට් හරි මාක් හරි වෙලා උනේ එකක්. ඒතර ඒක පිටින් තමයි මේ කවරයක් ගහලා දෙන්නේ. මේක මෙහෙම තියෙද්දි. දැන් අපි මේක ඔරිජිනල් විදිහට මේක මේ විදිහටම හදලා දෙන්නේ වාට.